Hi everyone, welcome back to Moki Vlogs. ඔන්න අදත් අරගෙන ආවේ හිම වීඩියෝ එකක්ම තමයි. මොකද තාමත් අපිට හිම වැටෙනවා. තාමත් කියන්නේ දැන් නම් හිම වැටලා ඉවරයි. මම කියන්නේ මේ වීඩියෝස් කරන දවස් ටිකේම අපිට හිම වැටුණා. තදටම. يعني හිම වැටෙන්නේ නැතුව තියලා හිම වැටෙන්න පටන් ගත්තා. يعني මම මාර්ම එක්සයිට්ලා ඉන්නේ මේ දෙවනි මගේ හිම එක්ස්පීරියන්ස් එක. උදේ නැගිටලා බලද්දී සම්පූර්ණයෙන්ම ජනෙල ළඟට වෙනකම්ම හිම වැටිලා. ඉතින් හරිම සතුටුයි මට උදේ පාන්දර මගේ මෝර්නින් වීව් එක දැක්කහම. මම පළවෙනි වීඩියෝ එකකින් ගෙනාවා මම කොහොමද හිම වැටුණු දවසක වැට්ට ගියේ කියලා. එදා තමයි හිම වැටෙන්න පටන් ගත්තේ මේ දෙවෙනි දවසේ. Ada, jangan itu mah. ලස්සනම ලස්සන හිමෙන් වැහුණු සුදුම සුදු පාට මේ වගේ view එකක් බලාගෙන මගේ favorite coffee එක ගන්නවා තරම් සතුටක් තවත් නැහැ. ඇත්තටම හිම වැටුණු දවස්වල මම පුදුම සතුටකින් හිටියේ. ඔයාලට මගේ මේ පිස්සු වැඩ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කොච්චර සතුටින් හිටියද කියලා ඔයාලට ඇත්තටම මේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. I like this. මෙන්න පාරවල් යට වෙලා මතර නෙවෙයි හිම මතර. දැන් වහන්නේ වහන්නකෝ. එතන දුන්නට දුවන්න එපා මොනේ වැඩි. ඕ දැන් නම් හිම කොනාට කියලා තියෙන වෙලාවයි. හරිම අමාරුයි. කොනාට වෙන්නේ. හිමාස්සේ පරවිය දැකලා තියෙනවද? යන පාරවල් ප්‍රධාන මේන් රෝඩ් එක ඔක්කොම හිමෙන් වැටලා තියෙනවා. ඒවා නිතරම වගේ සුද්ධ කරනවා. බේනන් කඩවල ඉස්සරහට කට්ටිය සුද්ධ කරනවා. මම තමයි යන්නේ නැහැ. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild.
එන්න එන්න. කොන්දේනේ නෑ ඔය එන්න බය නැතුව. මේ බෝලෙන් හායි කිය. මේ බෝලෙන් හායි කිය. මට එන්න බෑ. ඔන්න මම ඉස්සරහට යනවා. ඒක හොඳ නැහැ. නෑ එන්න. පැත්තෙන් ඉඳලා මෙහෙට දුවගෙන යන්න. ඔය පැත්තෙන් ඉඳලා. දැන් පේනවා. Ini gangga istirahat. Ini gangga. එහෙම ලිස්සන්නේ නැහැ. Come to Papa. ඔන්න මම පටන් ගත්ත හිමේ ලිස්සන්න. ඒත් ඔහම හිමේ ලිස්සන්න බෑ. අනිවාර්යෙන්ම ලිස්සන සුළු දෙයක් ඕන වෙනවා. කෙනෙක් බොහොම හරි බෝඩ් එකක්. එතකොට shopping වගේ දෙයක් ඕන වෙනවා. ඊට පස්සේ අපි තීරණය කරා හෙට එනවා කියලා හිමේ ලිස්සන්න. ඒත් මම ඉතින් උත්සාහයක් දරියේ නැහැ. හැමතිස්සෙම try කරා පොඩ්ඩක් හරි හිමේ ලිස්සන්න. මොකද මම කලිනුත් මගේ වීඩියෝස් වල කියලා තියෙනවා ඒ මොහොතේ experience එක ගන්න මම පුළුවන් තරම් උඩරම try කරනවා කියලා.
මේ වෙලා වෙනකොට උෂ්ණත්වය රින 9ක් අනේ වගේ ප්‍රමාණයකට ගිහින් තියෙනවා. ඉතින් ෆ්‍රිජ් ඕනේ නැහැනේ. අපි බීම අරගෙන ඔය වගේ බීම තියලා කූල් කරන්න කියලා හිතුවා. දැන් වෙලාව 10:00යි. ලිස්සනවා මේ ෆෝලා එක ඔක්කොම. අපේ ගෙදර ඉස්සරහම මේ පවුවදා දිනෙන් දිනම හිම වැටෙන එක වැඩි වෙලා තියෙනවා. නැගිටිනකොට ජනේල ඉස්සරහම තියෙනවා නම් කොහොමද? සනංගන ලෝකයක් වගේ තමයි. හැබැයි ඉතින් මේකට එක්තරා විදිහක දුකක්. බහිනකොට සම්පූර්ණයෙන්ම හිමෙන් යට වෙලා වගේ. ඒ කියන්නේ වාහන උනත් ඔයාලට පේන ඔය සමහර ඒවා සුද්ධ කරපු නැති වාහන වලින් ගොඩක්ම හිම වැටිලා. ඉතින් මේ විදිහට පාරවල් දෙපැත්තේ තංගල් ගානක උසට වගේ හිම වැටිලා තියෙනවා. අපි හිම පදින්න යන්නේ ඩීඩීඩී ගාර. පළවෙනි දවසේ මගේ හිම ලිසනාස විරුණා. ඉතින් දෙවෙනි දවසේ ඔන්න මේකත් ගත්තා. හිම ලිසන්න ඕන නිසා මේ ලිසන භාණ්ඩයක් ගත්තා. අහස වගේ නිකන් සුරංගනා ලෝකයක් වගේ. ඊට පස්සේ මගේ යාළුවන්ටත් කෝල් කරලා කිව්වා එන්නේ කියලා. මෙහෙම තැනක් තියෙනවා හිම පදින්න යන ස්ලොප් එකක් තියෙනවා. අපි එතන හිම පදින්න යමු එහෙම කියලා. ඊට පස්සේ යාළුවෝ ටිකක් ආවා. ඉතින් අපි දැන් මේ කට්ටියත් එක්කම හිම සෙල්ලම් කරන්න යන්න තමයි හදන්නේ. අපි දැන් යනවා අරකට අරගෙන හිමේ ලිසන්න. කලින් දවසේ ඇවිල්ලා ඔක්කොම ටික බලාගෙන ගියේ මොනවද තියෙන්නේ මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම නඩේ ගුරා වගේ ඉස්සරහම යනවා දෙක එක ඒවා කී මේවා තමයි කරන්න තියෙන්නේ එහෙම කියලා. आ फोटो का हमारा था फोटो का अंदर ने मालिक दे दो बते मैं वीडियो करें मैं वीडियो तो मैं मत पेन ना හම්බෙන් වුණත් සෙට් වෙලා මාරම ෆන් එකක් ගත්තා. අපි එතනට ගිහින් මේ ඉස්සරහා ඔක්කොම වීඩියෝස් තියෙන්නේ ඒවා. ඔයාලත් බලන්න. ඒක ඉස්සරෙන් අල්ල ගන්න ඕනේ සුදු. බ්‍රේක් ගන්න.
एक आओ रे Ari, come on. Ako lang saya natka. මේ හැබැයි ඔයගොල්ලෝ යනකොට ටැක්සි එකක් දාගෙන යන එක තමයි හොඳ. ඔව් දැන් සෑම්ට කියන්න ජොයිසන් කියලා BMW ෆැක්ටරි එකක් තියෙනවනේ. ඒ වැඩ දවස් දෙකක හිම නිවාඩුවකින් පස්සේ ආයමත් බැක් ටු වර්ක්. ඉතින් වැඩට යන උදේ කලින් දවස් දෙකටත් වඩා හොඳටම හිම වැඩිලා තිබුණේ. මම මේ වීඩියෝස් ගත්තේ ගස්වල අර අත්වල හිම රැඳිලා තියෙනවා. ඒක මහරම ලස්සන සීන් එකක්. අනිත් එක තමයි අද විශේෂත්වය තමයි ඊට කලින් දවස් දෙකට වඩා ලස්සනට අවුව පායලා ඒත් එක්ක හිම වැටිලා තියෙනකොට පරිසරය මහරම ලස්සනයි. පහුගිය දවස් දෙකේම තිබුණේ හිම වැටෙන ගමන්. ඒ කියන්නේ පරිසරය කළු වෙලා අඳුරු වෙලා හිම වැටෙන ගමන් තමයි තිබුණේ. නිකන් හිම කුණාටු වෙනවා වගේ. ඒ දැන් තියෙන්නේ දැන් ටික ටික මේ හිම වැටෙන එක ඉවරයි. දැන් තියෙන්නේ අවුව පායන වෙලාව. ඉතින් අවුවත් එක්ක හිම තියෙන පරිසරය තමයි මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ. ඒ ටික මාරම ලස්සනයි. ඔය දෙපැත්තේ හිම කන්දක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ පොඩි පාරක් එක ලිස්සනවා. ඉතින් ඒ ඔක්කොම හිමෙන් යට වෙලා එතකොට ඔන්න ඔය වගේ කොට පාරක යන්න තියෙන්නේ. ඔය ගස් ලස්සනම ඇත්තටම අර නත්තල් ගස් ඒවා. ඉතින් ඒවට හිම වැටිලා මානම ලස්සනයි පරිසරය. පාලත් ඒක රස විඳී කියලා මම හිතනවා. මම ඒ යන අතරතුරේ ක්ලිප්ස් ගත්තේ ඇත්තටම මගේ හිතට ඒක ගොඩක් දැනුන නිසා.
මේ ආයිමත් දවස් 2කට පස්සේ මගේ හිම ආසාව තවමත් හොඳ වුණේ නැහැ. ඉතින් දවස් 2කටත් පස්සේ ආයිමත් මට ඕන වුණා ඉර එළිය වැටිලා තියෙන වෙලාවේ ආයිමත් හිම සෙල්ලම් කරන්න එන්න. මොකද මට එදා අපි යාළුවොත් එක්ක සෙල්ලම් කරාට අපි ටික වෙලාවක් හිටියේ ඒගොල්ලන්ට යන්න ඕනි කියලා පිග්මන්ට් ආවා. ඉතින් මට හිතේ හැටියට හිම සෙල්ලම් කරන්න හම්බුනේ නැති නිසා මම ආයිමත් ආවා shopping ඔය ඉස්සරෙන් අල්ල ගන්න ඔය කෑල්ල. ඕක තියෙන අල්ල ගන්න අත් දෙකේ. කකුල් දෙක උස්ස ගන්න. හිමේ පෙන්නි මේ දඟල් හිටියා. අන්තිමට ඇත්තටම මට හිමේ දින ආසාව ඇත්තටම සනීප වුණා. ඒ කියන්නේ never stop. Every shot from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. So loud as the hours pass, we're gonna do